හැමෝටම ආයිබෝන් කියලා මුලින්ම පිළිගන්නවා. අද අපි මේ විශේෂ වැඩසටහන විශේෂ පොඩි ඉන්ටර්විව් එකක් වගේ එකක් තමයි මේ කරන්න ලෑස්තිලා ඉන්නේ. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ කම්බයින් මැත්ස්. ඒ කියන්නේ ෆිසිකල් ස්ට්‍රීම් එකේ ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා. ඉතින් මේ ඇවිල්ලා ඉංග්‍රීසි මාධ්‍ය පළවෙනියවත් සිංහල මාධ්‍ය පළවෙනියවත් නෙවෙයි දිස්ත්‍රික්කේ පළවෙනියා. හරි මොන මාධ්‍යයෙන් වුණත් මේ ළමයා තමයි දිස්ත්‍රික්කේ පළවෙනි වෙලා තියෙන්නේ ෆිසිකල් ස්ට්‍රීම් එකෙන් ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන්. ඉතින් අද නමින් කිව්වොත් සනුව අබේසිංහ අපිත් එක්ක එකතුලා ඉන්නවා. එයා කොහොමද ඒ ලෙවල් වලට වැඩ කරේ ලෑස්ති වුණේ කොහොමද අපේ පන්ති වලින් එයාට ලැබිච්ච සපෝට් එක මොකද්ද එයාට ඉස්කෝලෙන් කොහොමද සපෝට් එක ලැබුණේ වගේ දේවල් කතා බහ කරගන්න ඔයාලත් එක්ක බෙදා ගන්න අපිත් එක්ක අද ඒ ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා සනුප අබේසිංහ එකතුලා ඉන්නවා. ඉතින් අර විශේෂයෙන් සනුප අබේසිංහ වෙතට යොමු වෙන්න කලින් චූටි දෙයක් මතක් කරන්න ඕන. මොකද සනුප අබේසිංහ සනුප ඉස්කෝලේ ගියේ මීගමුවේ සහ මේ සෑහෙන කාලයකට කියන්නේ මෑත ඉතිහාසයේ මීගමුවෙන් ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියෙක් මේ බිහි වුණාමයි. ඉතින් ඒක මාර වැදගත් දෙයක්. ඒ කියන්නේ ඒක ගුරුවරයෙක් හැටියට මටත් සතුටුයි. ඒ කියන්නේ මීගමු නගරයට ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා එනවා වගේ වැඩක් සිද්ධ වෙච්ච එක. ඒ කියන්නේ ඒක ඇත්තටම ගුරුවරයෙක් විදිහට මටත් සතුටුයි. ඉතින් අපි බලමු සනුපගෙන් අහලා කොහොමද සනුප වැඩ කරේ කොහොමද සනුප ඉදිරියට ගියේ කොහොමද මේ රෑන්ක් එකක් ගන්න තරම් සනුප වැඩ කරේ කියන එක අපි සනුපගෙන් අහලා බලමු. ඉතින් සනුප ආයිබෝන් ඉතින් මට කියන්නකෝ කොහොමද ඔයාගේ රිසල්ට් එක ඔයාගේ කටින්ම කියන්න ඔයා ගැන කෙටි විස්තරයක් මුලින්ම කියන්න. මගේ නම සනුප අබේසිංහ. මම ඉස්කෝලේ ගියේ මීගමුව ලෝයලා විද්‍යාලයට. මම A level කරේ ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් ඉංග්‍රීසි මීඩියම්. මම මේ පාර 2025 A level අපොස උසස් පෙළ විභාගයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළවෙනියා. මගේ අයිලන්ඩ් රෑන්ක් එක 39. මගේ ඉසෙට් ස්කෝර් එක 2.6288. හරි සනුප. ඉතින් ඒ කාරණේත් එක්ක අපිට චුට්ටක් කියන්නකෝ අපි පොඩ්ඩක් පිටිපස්සට ගියොත් මට කියන්නකෝ ඔයාට කොහොමද ඔයාගේ O level රිසල්ට්. ඔයාගේ O level රිසල්ට් කොහොමද තිබ්බේ? මට O level වලට A9ක් තිබුණා. රයිට්. ඉතින් O level වලටත් A9ක් තිබිලා තිනවා. අපි ඕන්නම් චුට්ටක් තව පස්සට ගිහිල්ලා සනුපට කොහොමද ශිෂ්‍යත්වයට ලකුණු තිබ්බේ? මට ශිෂ්‍යත්වයට 175ක් ලකුණු තිබ්බා. ඊට පස්සේ මම ශිෂ්‍යත්ව පාස් හින්දා කොළඹ ඉසිපතන විද්‍යාලයට ගියා. ඒ කියන්නේ සනුප මුලින්ම කොළඹ ඉස්කෝලේ ඉඳන් තමයි මේ මීගම ඉස්කෝලේකට ඇවිල්ලා තින්නේ. ලෝයලා කොලෙජ් එකට මුලින්ම ආවේ ඉසිපතනෙන් ඉඳලා තමයි ඒ ලෙවල් වලට ලෝයලකට ඇවිල්ලා තින්නේ. රයිට්. ඉතින් සනුප මේ මුලින්ම කියන්නකෝ දැන් ඔයා මගේ ක්ලාස් එකට ආවේ මැද හරියද. ඉතින් ඒක මටත් මතකයි ඔයා මුලින්ම ක්ලාස් එකට එන්නේ මැද්දෙන් වගේ අපේ ක්ලාස් එකට සහභාගී වෙන්නේ. කොහොමද ක්ලාස් එක ගැන දැනගන්න හම්බුනේ? දැනගෙන දාවේ දැනුවත් වීමකින් ඇතුවද එහෙම මොකක් හරි දැනුවත් වීමක් ඇතුවද ආවේ? චුට්ට අපිට ඒ ගැන කියන්නකෝ. ඔව් සර් මම මගේ පවුලේ වැඩිමලා ඒ හින්දා මටම තමයි ක්ලාස් ටික තෝරගන්න උනේ. මුලින්ම මම විෂයන් තුනට ක්ලාස් ගියේ පවුලේ හොඳ යාළු ටීචර් කෙනෙක්ගේ මේ උපදෙස් මත. ඊට පස්සේ මගේ කෙමිස්ට්‍රි විෂයේ කම්බයින් මැත්ස් විෂයේ පොඩි ක්ලාස් වල අවුලක් තිබ්බ හින්දා මම ඒ දෙක වෙනස් කරා. කම්බයින් මැත්ස් වල පොඩි ක්ලාස් වල අවුලක් තිබ්බ හින්දා සර් ගැන අහන්න ලැබුණා. මට මගේ හොඳ යාළුවෙක් හිටියා. එයාට හොඳට කම්බයින් මැත්ස් වලට ලකුණු තිබ්බා. ඒක අහලා තමයි මම සර්ගේ ක්ලාස් එකට ආවේ. රයිට්. එතකොට එහෙම තමයි සනුප ක්ලාස් එකට ආවේ. ඉතින් ඒකත් එක්ක මට චුට්ටක් කියන්නකෝ සනුපට ඇයි ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකම තෝරගන්න ලැබුණේ? කියන්නේ මැත්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගන්න ආසාවක් ඇති වුණේ නිසා මොකක් හරි හේතුවක් විශේෂ හේතුවක් සනුපට තිබ්බද? සර් මගේ ඇම්බිෂන් එක තිබ්බේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තෙන් ඉස්සරහට යන්න. මගේ තාත්තත් මැත්ස් ස්ට්‍රීම් එක අදාළලා තිබ්බ හින්දා මට පොඩි කාලේ ඉඳන් කම්බයින් මැත්ස් විෂයට ලොකු ආසාවක් තිබ්බා. ඒ හින්දා තමයි මම A level ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකෙන් කරන්න තෝරගත්තේ. හරි සනුප දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔයා පටන් ගද්දී මං හිතන්නේ හරි අපේ පන්තියේ මැද්දෙන් තමයි ආවේ. ඒ නැතත් ඔයා මුලින්ම පන්ති ගිහලා තියෙන්නේ මීගමුවට. මීගමුවේ අපිට පන්ති වලට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට ගම්පහ පන්ති යන්න හේතුවක් ඒ කියන්නේ හේතුවක් තිබුණ නැද්ද? එහෙම යන්න හිතුන්නේ නැද්ද? මොකද මහා පරිමාණ ගුරුවරු ගොඩක් ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නවා. ගම්පහ ටවුන් එකේ ඉන්නවා. ඉතින් ඔයාට එහෙම යෑමේ උමනාවක් ඔයාට ආවේ නැද්ද? ඔව් සර් මුලදී ගම්පහ යනවාද මීගමුව යනවාද කියන එක ගැන අන්සර්ටන්ටි එකක් තිබ්බා. හැබැයි මට මීගමුව තෝරගන්න ප්‍රධාන වශයෙන් හේතු වුණේ මම මීගමුවේ ක්ලාස් ගියොත් මගේ සෙල්ෆ් ස්ටඩීස් වලට තියෙන ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් කියලා මට තේරුණා. ඒක මගේ ඔපිනියන් එකෙන් සෙල්ෆ් ස්ටඩීස් කරන්න තියෙන ටයිම් එක තමයි A level
මැත්ස් විෂය ධාරාව හදාන ළමයෙක්ට තියෙන ලොකුම රිසෝස් එක. ඒක ඉතුරු කරගන්න හින්දා තමයි මම මීගමුවට ගියේ. දෙවෙනි හේතුව තමයි අර ඉංග්ලිෂ් මීඩියම් වලට හොඳ රෙපියුටේෂන් එකක් තිබ්බා ගම්පාට වඩා මීගමුව ක්ලාසස් වල. ඒ හින්දා මම මීගමුවට යන්න තීරණය කළා. රයිට් ඒ කියන්නේ එතන කියන්නේ වැදගත් ගන්න දෙයක් තියෙනවා. කියන්නේ විශේෂම කාරණේ ටයිමින්. කියන්නේ ටයිම් එක ඉතුරු කරගන්න. ඒක සෑහෙන වැදගත් දෙයක්. මොකද මීගමුව ඉඳන් ගම්පාපන්දි යනවා කියන්නේ ඉතින් එතන ලොකු ටයිම් වේස්ට් එකක් සිද්ධ වෙනවා. යන්න එන්න විතරක් පන්ති වල කාලේ අරනහම යන්න එන්න විතරක් එතනම ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක මේ සනූප ඉතින් ඒ පැත්ත ගැන හිතලා මීගමුවෙන් පන්ති යන්න තීරණය කළා තියෙනවා. ඉතින් සනූපට වැරදිලා නැහැ. එමෙ පන්ති යන්න ඒ තීරණයක් ගත්තයි කියලා. රයිට් අපි ඊළඟට බැලුවොත් සනූප දැන් අපි එමුකෝ හරි පන්ති තෝරගත්තා. ඒවට යන්න ගියා. ඊට පස්සේ අපි මලුත් දැන් මේ මුල් කාලේ මම කියන්නේ අපි මෙහෙම කමුකෝ අපේ පන්ති වලට සහභාගී වෙන කලින්. ඔයා පන්ති කියන්නේ. ඒත් ඒ වලදී ඔයා කොහොමද වැඩ කරේ? වැඩ කරපු විදිහ බරපතලක් ඇතුව වැඩ කරාද? එදිනෙදා වැඩ එදිනෙදා කරාද? පේපර්ස් ලිව්වද? ඒ වගේ දේවල් ගැන අපි චුට්ටක් කතා කරොත්. ඊට කලින් මම ගොඩක් අර ත්‍රිකෝණමිතිය ගණන් තමයි හදා හිටියේ. අර ලොකුවට ටයිම් මැනේජ්මන්ට් එකක් ගැන හිතන්නේ නැතුව තමයි ප්‍රශ්න ගෙදරදී ප්‍රැක්ටිස් කරේ. ප්‍රශ්න ප්‍රැක්ටිස් කරාට අර ටයිමින් ගැන ලොකු අවබෝධයක් නැතුව තමයි මේ ප්‍රශ්න ගෙදරදී ප්‍රැක්ටිස් කර කර එනේ වැඩ කරා වැඩ නොකර හිටියේ නෑ. ඒ වුණාට අර එහෙම ටයිම් එකත් එක්ක වැඩ කිරීමක් සිද්ධ වුණේ නෑ කියලා තමයි සනුප කියන්නේ. කියන්නේ වැඩ කරා වැඩ නොකර හිටියේ නෑ කොහොමත්. වැඩ කරගෙන ගියා. හැබැයි අර ටයිම් එකත් එක්ක ලොකුවට කෑෆුල් ගතියකින් වැඩ කරේ නෑ කියලායි සනුප කියන්නේ. හරි. ඒකත් එක්ක දැන් සනුප අපේ පන්ති වලට ආවනේ. ඉතින් මටත් මතකයි සනුප පළවෙනි දවසේම ආවේ තව යාළුවෝ 3 දෙනෙක් එක්ක දෙන්නෙක් එක්ක යාළුවෝ දෙන්නෙක් එක්ක කියන්නේ 3 දෙනෙක්ගේ පිරිසක් එතන හිටියේ. කියන්න සතුරු ඒ 3 දෙනාටම තියෙන්නේ කම්බයින් මැත්ස් වලට සහ යම් අනිත් සබ්ජෙක්ට් වල යම් ප්‍රශ්න තියෙන නැති මේ වුණාට කම්බයින් මැත්ස් වලට 3 දෙනාම ලස්සනට ඒ ගත්තා. ඉතින් ඒකත් එක්ක අපේ පන්ති වලට ආවට පස්සේ සනුප කියන්නකෝ ඉතින් මම හිතන්නේ පේපර් ක්ලාස් එකකටත් මුලින්ම සහභාගී වුණා. පළවෙනි පේපරෙත් ලිව්වා සනුප. ඉතින් ඒකත් එක්ක හම්බෙච්ච ලකුණු ගානත් සහ එතනින් වාට ඇතිවෙච්ච හැඟීම. එතන තමයි අර වැදගත්ම පොයින්ට් එක තියෙන්නේ මේකේ කතා කරන්න ඕන. සනුප චුට්ටක් අපිට පොඩි විස්තරයක් කියන්නකෝ පළවෙනි පේපරේ ලකුණු සහ තිබ්බ ලකුණු සහ එතනින් එහාට වාට ඇතිවෙච්ච හැඟීම සහ ඔයාට මොකද්ද දැනෙච්ච දේවල් ඒවා සම්බන්ධ පොඩි විස්තරයක් අපිට කියන්නකෝ. ඔව් සර් මම සර්ගේ තියරි ක්ලාස් එකට ජොයින් වෙනවත් එක්කම සර්ගේ පේපර් ක්ලාස් එකටත් ජොයින් වුණා. එතකොට මම සර්ගේ මුල්ම පේපරේ ලියපුවාම අර ලොකුවට ටයිම් මැනේජ්මන්ට් and ආන්සර්ස් ලියන විදිය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මම පළවෙනි ලියපු පේපරේට ලකුණු තිබ්බේ 50.6යි. ඉතින් එදා අර ලොකු අර බයක් සහ ලැජ්ජාවක් දැනුණා. මොකද O level වල තියෙන එක්ස්පෙක්ටේෂන් එකත් එක්ක A level ක්ලාස් වලට ආපුවාම අර හිතුවේ නෑ මෙච්චර කම්බයින් මැත්ස් කියන විෂය මෙච්චර අමාරුයි කියලා. අර තිබ්බ එක්ස්පෙක්ටේෂන් එකත් එක්ක ඒ ලැබුණු ලකුණු මට මදි කියලා හිතුණා. ඊට පස්සේ තමයි මම ගොඩක් කම්බයින් මැත්ස් වලට වැඩ කරන්න ගත්තා. රයිට් සනුප දැන් එතකොට ඒ වගේ ලකුණු ගානක ඉඳන් මම දන්න ඔය අන්තිම පේපරේට ලකුණු කොච්චරක් ගත්තද කියලා අපි එතනට එමු හිමීට. ඉතින් අපිට කියන්නකෝ ඔයා ලකුණු වැඩි කරගත්ත විදිහ අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්. ඒ කියන්නේ පාස් පේපර්ස් ප්‍රශ්න. ඔයා කොහොමද පාස් පේපර්ස් ප්‍රශ්න වලට දීලා තිබ්බ තැන කීපාරක් වගේ කෙරුණාද? කොච්චර අවුරුදු ප්‍රමාණයක ඉඳන් කොච්චර අවුරුද්දක ඉඳන් කියන්නේ කොච්චර අවුරුදු ගණන් පස්සක ඉඳන් ඔයා කරාද? වගේ දේවල් පොඩ්ඩක් අපිට විස්තර කරන්නකෝ. කීපාරක් පාස් ඒ කියන්නේ එක අවුරුද්දක පාස් පේපර්ස් ප්‍රශ්න කියන්නේ කීපාරක් වගේ කෙරුණාද? වගේ දේවල් ගැන අපිට පොඩි අදහස් දෙන්නකෝ මේ බලන් ඉන්න ළමයින්ටත් එක්ක. ඔව් සර් ඇත්තටම කිව්වොත් මම පාස් පේපර්ස් වට 3ක් විතර කරා. සර්ගේ ක්ලාස් එකෙත් හොඳට පාස් පේපර්ස් කෙරුණා. සර් තියරි පාර්ට් එකක් ඉවර කරපු ගමන් ඒ පාර්ට් එකට අදාළ පාස් පේපර්ස් ටික ඒක ඉවර වුණ ගමන්ම කරපු හින්දා අපිට අර ලොකු කොන්ෆිඩන්ස් එකක් ඇති වුණා A level පේපර් එකටත් ලියන්න පුළුවන් කියලා. ඉතින් එතකොට එකපාරක් පාස් පේපර් එක රවුන්ඩ් එකක් කෙරලා ඉවරයි. ඊට පස්සේ අර සර්ට තියෙන අර කාල වේලාවත් එක්ක සර් කලේ 2010 ඉඳන් වගේ A level ප්‍රශ්න මම 1990 ගණන් හින්දා ගෙදරදී ක්ලාසිෆයිඩ් පේපර්ස් කරා. ඒ කාලේ ගොඩක් ප්‍රශ්න ස්ටෑන්ඩඩ් හින්දා අලුත් තින්කින් පැටර්න් සහ අලුත් ප්‍රශ්න පැටර්න් මට සෙට් වුණා. ඉතින් ඒකෙන් අර ගොඩක් අර මොලෙත් දියුණු වුණා කියන්න පුළුවන්. ඊට අමතරව මම අන්තිම මාස 3 වගේ අර සිලබස් ඕල්මෝස්ට් කම්ප්ලීට් වෙලා තියෙනකොට වගේ
ෆුල් පේපර්ස් කරන්න ගත්තා. දැන් අර වට දෙකක් කෙරලා තියෙන හින්දා අර ප්‍රශ්න කරන මෙතඩ් එහෙම දැන් මතක හින්දා මම කරේ අර පැය 3ක් ඇතුළත ප්‍රශ්න 17ම කරන්න බැලුවා. ප්‍රශ්න 17ම කරලා A level marking scheme එක හොඳට ස්ටඩි කරා. මොකද අර ගොඩක් කම්බයින් මැත්ස් කරන ළමයින්ට අර විෂය ගැන දැනුම තිබුණාට අර ස්ටෙප්ස් කොහොමද ඕගනයිස් කරගන්නේ කියන දැනුම නැති හින්දා මම එහෙම තමයි පාස් පේපර්ස් වලට තැන දුන්නේ. රයිට්. ඒතර ඔයාලට ඇහෙන්නේ නැති ඉතින් තුන් පාරක්. රයිට්. ඒ කියන්නේ සනූප ඒ කියන්නේ ටෝටලි එයා තුන් පාරක් විතර පාස් පේපර්ස් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ විතර නෙමෙයි අර විශේෂම දේ තමයි අපි පන්තිවල ඇත්තටම මම කරන්නම් 2011 ඉඳන් ඉස්සරහට විතරයි සහ ඔය සමහර පේපර් සමහර පාඩම් වල විතර කටිය පරණ පාස් පේපර්ස් ප්‍රශ්න දෙක තුනක් කරනවා 2011 ඉඳන් තමයි මම මුලින්ම මූලිකවම ටාගට් කරන්නේ. සනූප එතනින් එහාට නවතින්නේ නැතුව අර ගොඩක් පරණ පාස් පේපර්ස් පාවා කරලා තියෙන දේ කියන විදිහට එකපාරක් දෙපාරක් නෙමෙයි තුන් පාරක්ම සාමාන්‍යයෙන් කම්ප්ලීට් වෙන්න යා කරලා තියෙනවා. ඒකත් එක්ක අපි චුට්ටක් තව කතා කරමු. සාමාන්‍ය ප්‍රොවින්ෂියල් පේපර්ස් කියලා જાතියකුත් තියෙනවා. ප්‍රොවින්ෂියල් පේපර්ස් ඔය ටර්ම් ටෙස්ට් පේපර්ස් එක ඉස්කෝලේ වල. ඉතින් සාමාන්‍යයෙන් කොහොමද ඔයා ඒවා පස්සේ එළෙව්වද? ඒවට දුන්න තැන එහෙම කොහොමද කියලා අපි චුට්ටක් කතා කරොත්. ඔව් සර් මම ප්‍රොවින්ෂියල් පේපර්ස් නම් සබ්ජෙක්ට් තුනටම වගේ කරා. අන්තිම මාස 3 වගේ සිලබස් ඉවර වුණාට පස්සේ අර ෆුල් පේපර්ස් සෙට් එකක්ම කරලා අර ප්‍රැක්ටිස් එක හදා ගන්න ඕන හින්දා අර ප්‍රොවින්ෂියල් පේපර්ස් වල අර හොඳ ප්‍රශ්න තියෙන හින්දා ඒවා ටික කරා. සතියකට අර කම්බයින් මැත්ස් පේපර් 5ක් වගේ කරනවා සර්ගේ පේපර් එකත් එක්ක. ඉතින් එහෙම තමයි ප්‍රොවින්ෂියල් පේපර්ස් ප්‍රැක්ටිස් කරේ. රයිට්. ඒතර ඒවත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද අපි දන්නවා ඔය ප්‍රොවින්ෂියල් පේපර්ස් සහ ඔය විශේෂයෙන් ඔය අපි කියද්දී ඔය කියන්නේ කොළඹ ඉස්කෝලවල වගේ ප්‍රධාන පෙළ ඉස්කෝලවල පාස් පේපර්ස් ප්‍රශ්න කියන්නේ මේ ටර්ම් ටෙස්ට් පේපර්ස් කියන්නේ ඒවා සාමාන්‍යයෙන් ටිකක් ස්ටෑන්ඩඩ් එක වැඩි පේපර්ස්. ඒවා අනිවාර්යෙන් කළ යුතුයි. රයිට්. ඒවා try කරන්න හරි ඕන. රයිට්. ඉතින් ඒවා සම්බන්ධව ගත්තොත් ඉතින් සනූපේ ඒවත් ෆලෝ කරලා තියෙනවා. ඒවත් අනිවාර්යෙන් කරලා තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් මේ රිසල්ට් එකට සපෝට් එකක් වෙන්නේ නැති. ඉතින් අපි ඒකත් එක්ක කතා කරමු සනූප මේ අපේ ක්ලාස් එක. අපේ කම්බයින්ඩ් මැත්ස් ක්ලාස් එක සාමාන්‍ය අපේ තියරි ක්ලාස් එක සහ පේපර් ක්ලාස් එක. ඉතින් ඒකෙන් වාට යම් මේ සහයක් සපෝට් එකක් හම්බුණාද? සහ ඒක කොහොමද හම්බුනේ කියන කාරණේ අපි චුට්ටක් විස්තර කරොත් මේ බලන් ඉන්න ළමයින්ට. ඔව් සර් සර්ගේ තියරි ක්ලාස් එක ගැන කිව්වොත් අර සර්ගේ ටීචින් ස්ටයිල් එක හොඳටම මට අල්ලලා ගියා. අර සර් ප්‍රශ්න පැහැදිලි කරනකොට අර මම අර මට හිටපු කලින් ගුරුවරුන්ට සාපේක්ෂව දැකපු ලොකුම වෙනසක් තමයි අර ප්‍රශ්නෙක ඉඳලා උත්තරයකට යනකොට ප්‍රශ්නේ බලලා කොහොමද අපි උත්තරයට යන්නේ කියන එක අර සර් හොඳට කියලා දුන්නා. ඒ කියන්නේ තෝරගන්න පාත් එක පවා අර ප්‍රශ්නේ අනුව බලලා ලොජිකලි තේරුම් ගන්න කොහොමද කියන එක අර සර්ගේ ඩිස්කෂන් වලින් හොඳට අහු වුණා. ඊට අමතරව අර සර් තියරි A to Z කියලා දුන්න හින්දා අර ලොකු කිසිම බයක් තිබුණේ නැහැ A level syllabus coverage එක ගැන. සහ සර්ගේ මේ A level syllabus coverage rate එක අර හොඳ යුනිෆෝම් ස්පීඩ් එකකින් තමයි තිබුණේ. අර අන්තිම පාඩම් ටික රෂ් කළෙත් නැහැ. සර් අර නයිට් ක්ලාස් එක්ස්ට්‍රා ක්ලාස් දාලා ඇප්ලයිඩ් පාර්ට් එකම අපිට වෙනම කරලා දුන්නා. අර මගේ ලකුණු ගොඩක්ම හැදුනේ අර සර්ගේ පේපර් ක්ලාස් එකේ හින්දා තමයි. මම සර්ගේ පේපර් ක්ලාස් එකට එන්න මුල් කාලෙදි වගේ මගේ අනිත් සබ්ජෙක්ට් දෙකට සාපේක්ෂව කම්බයින් මැතමැටික්ස් සබ්ජෙක්ට් එක වීක් තිබුණේ. ඒකට අර ගොඩක්ම හේතු වුණේ අංක එක මට අර උත්තරයක් හරියට ඕගනයිස් කරන්නේ කොහොමද කියන එක තේරුන්නේ නැහැ. ඊට අමතරව ටයිම් මැනේජ්මන්ට් එක ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. ඊට අමතරව සිලි මිස්ටේක්ස් කියන එක වුණා. අර පළවෙනි ඉෂුව එක රිසෝල්ව් කරන්න ඉතින් මං සර්ගේ පේපර් ඩිස්කෂන් එකට හොඳට ඇහුම්කන් දුන්නා. අර සර් මුල් කාලෙදි හොඳට බර දීලා මොනවාද ලියන්න ඕන ස්ටෙප්ස් මොනවාද ලියන්න ඕන නැති ස්ටෙප්ස් කියලා අපිට අර බොහොම පරිස්සමින් කියලා දුන්නා. ඒව ටික මං හොඳට අහගෙන ඉඳලා අර කොහොමද උත්තරයක් ඕගනයිස් කරලා මැනේජ් කරලා ලියන්න කියන එක තේරුම් ගත්තා. අනිත් ඉෂුස් දෙකට ඉතින් මම විශේෂයෙන් කරේ පේපර් ප්‍රැක්ටිස් කරන එක තමයි. ඉතින් අර මම පොඩ්ඩ ලකුණු හදාගත්තා. මට පළවෙනි පේපර් එකේ තිබ්බේ 50.6යි. ඊට පස්සේ FTP පේපර්ස් වලට එනකොට 72ක් වගේ වෙනකම් මම ඩෙවලොප් කරගත්තා. ඊට පස්සේ FTP වල අන්තිම වගේ වෙනකොට 90 ගණන් වලට ඩෙවලොප් වුණා ලකුණු. රයිට්. ඒතර ඔයාලට ඇහෙන්නේ නැති තියරි ක්ලාස් එකේ යාට සපෝට් වෙච්ච විදිය සහ විශේෂයෙන් පේපර් ක්ලාස් එකේදී යාට මුල් පේපර්ස් වල තිබ්බ ලකුණු සහ යා අන්තිමේදී ඉම්ප්‍රූව් කරගෙන අපි කියපු දේවල් සහ යා
එයාට හිතෙන එයා අරගත්තු දේවල් එක්ක එයා මේ කොයි වගේ තැනකද නතර වුණේ කියලා. රයිට්. ඉතින් අපි පොඩ්ඩක් චුට්ටක් දැන් කම්බයින් මැත්ස් ගැන කතා කරා ගොඩක්. පොඩ්ඩක් අපි තව අයිඩියා එකක් ගමු එයාගෙන් සාමාන්‍යයෙන් අපේ සබ්ජෙක්ට් එකේ නැති වුණාට MCQ අනිත් සබ්ජෙක්ට්ස් දෙකේම තියෙනවා. ගොඩක් අයට මාර ප්‍රශ්නයක් ඔය MCQ. කොහොමද කරන්නේ? ඒකේ අමුතු ගැටලු තියෙනවා. ඉතින් අපි චුට්ටක් බලමු සමහර කොහොමද ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි සහ ICT වෙන්නත් පුළුවන්. කොහොමද මේ MCQ වලට සනුප මුහුණ දුන්නේ වල ප්‍රැක්ටිස් කරේ කොහොමද සාමාන්‍යයෙන් කොහොමද ටයිම් ගෙදරදී ටයිම් තියාගෙන කරේ කොහොමද ඒවා සම්බන්ධ චුටි අයිඩියා එකක් ගන්න අපි පොඩ්ඩක් අහලා බලමු සනුපගේ කොහොමද MCQ ප්‍රැක්ටිස් කරේ කියලා. මම අන්තිම මාසයේ වගේ කාලේ ඉඳන් අනිවාර්යෙන් දවසකට ෆිසික්ස් MCQ 50කුයි කෙමිස්ට්‍රි MCQ 50කුයි කළා. සමහර දවස්වලට ඊට වැඩියෙන් උත් කරා. ඉතින් සිලබස් එක කවර් වෙනවත් එක්කම අර ලොකු ලෝඩ් එකක් තියෙනවා. ඉතින් අර ඒව ටික රිවයිස් කරගන්න මම මුලින්ම කළේ පාස් පේපර් MCQ ටික 3 පාරක් කරා. 3 පාරක් කරා මම පොඩි නෝට්බුක් එකක් තියාගෙන හිටියා. ඒ කියන්නේ එක නෝට්බුක් එකේ වගුවක් ගහලා තිබ්බ එක මේ පැත්තකට තියෙනවා අවුරුදු ටික. ඊට පස්සේ 1 2 3 කියලා නම්බර්ස් තුනක් ගහලා තිබ්බා. ඊට පස්සේ මම කරේ එක පාරක් කරපුවම ටික් එකක් දානවා. දෙවෙනි පාර කරපුවම ටික් එකක් දානවා. තුන්වෙනි පාර කරපුවම ටික් එකක් දානවා. ඔය විදියට මම 2020 ඉඳන් 2024 වෙනකම් ෆිසික්ස් වලයි කෙමිස්ට්‍රි වලයි MCQ ටික ප්‍රැක්ටිස් කරා. අර කලින් කිව්වා වගේ ප්‍රොවින්ෂල් පේපර්ස් වල තිබ්බ MCQ ප්‍රැක්ටිස් කරා. අර හැමතිස්සෙම MCQ ප්‍රැක්ටිස් කරන එක ගොඩක් ඕනේ කියලා මට හිතුණා. මොකද අපි MCQ ප්‍රැක්ටිස් නොකර හිටියොත් අපේ අර තියෙන ටයිම් මැනේජ්මන්ට් ස්කිල්ස් එහෙම රස්ටි වෙනවා කියලා මට තේරුණා. ඒ හින්දා කන්ස්ටන්ට්ලි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ MCQ කියන එක මට තේරුණා. ඒ හින්දා තමයි ඉතින් හැමදාම අවම වශයෙන් MCQ 50ක්වත් කරේ. හරි සමහර ඒතකොට ඒකත් එක්ක මේ කියන්නේ මම තව චුටි දෙයක් එකතු කරන්නම්. ඒ කියන්නේ චුටි දෙයක් තව අහන්නම්. කියන්නේ ඔයා MCQ ගෙදරදී ප්‍රැක්ටිස් කරපු විදිය. කියන්නේ කොච්චර ටයිම් එකක් තියා ඇතුළේද ඔයා සාමාන්‍යයෙන් මේ කොච්චර ටයිම් එකක් තියාගෙනද ඔයා සාමාන්‍යයෙන් ගෙදරදී ප්‍රැක්ටිස් උනේ? මොකද අපි දන්නවා MCQ වලට ඔයාලට පැය දෙකක් හම්බ වෙනවා MCQ 50ට. හැබැයි ඔයාලට ගෙදරදීත් ඔයාලා මේ විදියට පැය දෙකකට ප්‍රැක්ටිස් වෙනවා නම් එතන සාමාන්‍යයෙන් අර ඒක එච්චරම ඉෆෙක්ටිව් නැහැ වගේ අයිඩියා එකක් තමයි මගේ තියෙන්නේ. ඉතින් මොකක්ද ඔයා කරේ? කොහොමද ඔයා කරේ කියලා චුට්ටක් අපිට පැහැදිලි කරොත්. ඔව් සර්, ඇත්තටම කිව්වොත් අර ගොඩක් ළමයි හිතාගෙන ඉන්නවා A level පේපරේ පැය දෙකක්ම තියෙනවා අර කටු වැඩ ටික කරලා උත්තර ටික ගන්න කියලා. හැබැයි ඉතින් ඇත්තටම කිව්වොත් ඊට වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ. මොකද අපි කටුකොලේට උත්තර ටික මාක් කරගන්නත් වෙලාවක් යනවා. ඊට අමතරව ආයේ බලන්නත් වෙලාවක් යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් පැය එකමාරක් 1:40ක් වගේ තමයි ප්‍රශ්න ටික සොල්ව් කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම ගෙදරදී ප්‍රැක්ටිස් කළේ පැය එකමාරෙන් පැයෙන් වගේ MCQ කරන්න. හරි සනුප දැන් එතකොට ඒ විදිහට MCQ ප්‍රැක්ටිස් කරලා ඉතින් වැඩ ටික කරගෙන ඇවිල්ලා අන්තිම මාස 3. දැන් මොකද අපි දන්නවා තව පිරිසක් තව මාස 3කින් 4කින් වගේ A level වලට මුහුණ දෙනවා. ඒ වගේම කාලයක් ඔයාලටත් තිබ්බා. ඉතින් ඒ අන්තිම මාස 3-4 කොහොමද වැඩ කරේ? සබ්ජෙක්ට් 3 අපි දන්නවා ඒ කාලේ වෙද්දි පන්ති කියන දේවල් ඩබල් වෙනවා. රයිට්? අපේ පන්ති පවා එහෙමයි. පේපර් ක්ලාස් වෙන්න පුළුවන්, ඩිස්කෂන් වෙන්න පුළුවන්. පන්ති ඩබල් වෙනවා තියෙන වෙලාවල්. ඉතින් මොකද්ද කොහොමද බැලන්ස් කරගත්තේ? කොහොමද වෙලාව තිබ්බද? කියන්නකෝ බලන්න ඔයා කොහොමද මේ අන්තිම කාලේ වැඩ කරපු විදිය සබ්ජෙක්ට් 3 ගැනම අපිට පොඩි අයිඩියා එකක් දුන්නොත් ළමයින්ට. උස නෝමල් ඒ 3කට වඩා රෑන්ක් එකට යනවා නම් ගොඩක්ම අවශ්‍ය දේ තමයි සබ්ජෙක්ට් 3ම හොඳට කරගන්න එක. එකක් කරා කියලා මම හිතන්නේ අර ලොකු Z ස්කෝර් එකකට ළමයෙක්ට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අර බැලන්ස් කරන එක ගොඩක්ම වටිනවා. අපිටත් ඒක අර ඔය පන්ති වලට අපිට උපදෙස් දෙන්න ආපු අයියලා තමයි කියලා දුන්නේ. ඉතින් මං ඒ හින්දා මුල් කාලේ ඉඳන්ම දවස් 3ට බෙදාගෙන ඉක්වල් ටයිම් එකක් දෙනවා සබ්ජෙක්ට් 3ට. එතකොට එක දවසක ක්ලාස් වලින් පැය 4ක් යම් කිසි සබ්ජෙක්ට් එකක් කවර් වුණොත් අනිත් පැය 8ක් වගේ මම දෙන්නේ අනිත් සබ්ජෙක්ට් දෙකට. ඒ විදිහට තමයි සබ්ජෙක්ට් බැලන්ස් කරලේ. අන්තිම මාස 3-4 වැඩ කළ විදිය කිව්වොත් අර පොඩ්ඩක් අර තිබ්බ දැනුම රස්ටි ගතියක් තිබුණු හින්දා මම කරේ මුලින් ඉඳන් නෝට් ටික කියවන්න ගත්තා. ෆිසික්ස් වලයි කෙමිස්ට්‍රි වලයි කම්බයින් මැත්ස් වලත් තියරි ටික පොඩ මතක් කරලා මම කරේ අර කම්බයින් මැත්ස් වල ගොඩක් තියරි නැති හින්දා මම පොතක් අරගෙන අර ඉක්වේෂන් ඔක්කොම ටික ලියාගත්තා.
ඒක මම විභාගයට යන්න කලින් දවසේ බලලා ගියේ. ඒකෙන් අර ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. මොකද අපේ ලොකු සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකම ඇතුළෙම තියෙන ඔක්කොම වගේ අර පොතක් ඇතුලේ තිබ්බින්ද ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. ඒක බලලා ගියාම අනිත් සබ්ජෙක්ට් දෙකෙත් අර ප්‍රශ්න වලින් තේරුණ ස්පෙෂල් පොයින්ට්ස් එහෙම පොත්වල මේ අර වෙනම පොත් දෙකක ලිව්වා. ඉතින් ඒ පොත් දෙකත් මම අර අදාළ විෂයට කලින් දවසේ බලලා ගියේ. ඉතින් ওই විදිහට තමයි අන්තිම මාස 3 අර ගොඩක්ම මම අර කලින් කිව්වා වගේ පාස් පේපර් ප්‍රැක්ටිස් කරන්න තමයි ලොකු අවධානයක් දුන්නේ. ඊට අමතරව තියරි මතක් කරගෙන අර තිබ්බ රස්ටි ගතිය නැති කරගෙන තමයි ඉස්සරහට. හරි සනුප ඒතර ඒකත් එක්ක ඉතින් වැඩ කරලා තියෙනවා. මොකද වැඩ කරන්නේ නැතුව මේ වගේ රිසල්ට් එකකට කොහොමදවත් යන්න බෑ. මොකද අපිත් දැක්කා සනුප වැඩ කරපු විදිය. සනුප කියන්නේ වැඩ කරනවා කියද්දී කියන්නේ තනියම වැඩ කරත් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕන සනුප සාමාන්‍යයෙන් වැඩ කර ඉද්දි උනත් ළඟ ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් කරන වැඩේ නවත්තලා එයාට කියලා දෙන වගේ එකක් සනුපගේ තියෙනවා. ඒක අපි පන්ති වලදී දැකලා තියෙනවා. සහ අර ඒකත් එක්ක විශේෂයෙන්ම කියන්නකෝ සනුප දැන් අර මෙච්චර වැඩ කරලත් සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලත් පළවෙනි දවසේ ප්‍රශ්නයක් වුණා වාට. රයිට්. ඒ කියන්නේ පොඩිත් නෑ ඒ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ සනුප තීරණ දෙකක හිටියේ. ඉතින් ඒකෙන් දැන් එක තීරණයක් අරන් තියෙන නිසා තමයි මෙහෙම ප්‍රතිඵලයක් ආවේ. ඉතින් ඒ තීරණේ නැතුව අනිත් තීරණේ සනුප ගත්තා නම් සනුපට අද මෙතන මෙහෙම ඉඳගෙන කතා කරන්න වෙන්නේත් නෑ. දිස්ත්‍රික් පළවෙනි එක්කුත් නෑ. එහෙම තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් අපි කියමුකෝ බලන්න සනුප මොකද උනේ පළවෙනි දවසේ සහ ඊට කලින් සතියක මං හිතන සතියක දෙක වගේ කාලෙක ඉඳන් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන අපි චුට්ටක් කතා කරමු. ඔව් අපේ A level විභාගේ පටන් ගන්න සති 3ක් තියලා වගේ මට වෛරස් 3ක් හැදුනා. ඒක වෛරස් 3 හැදුනම අර මුළු ඇඟම රිදෙන ගතියක් තිබුණා. ඉතින් ඒ හින්දා මේ ලෝ වැඩක් අර හරියට කරගන්න හම්බුන්නේ නැහැ. අර ලොකු රේට් එකකින් වැඩි කරලා අර ස්ට්‍රෙස් එකටත් එක්ක කොහෙද අර එලෙඩේ අර තවත් උත්සන්න වුණා. ඉතින් ඒ හින්දා අර පොඩ්ඩ අර මේ මගේ තිබ්බ අර පීක් එක පොඩ්ඩ බැහැලා ගියා වගේ මට තේරුණා. ඊට පස්සේ මම PO විභාගයට යන්න කලින් දවසේ උදේ මේ ලෙඩේ ආයේ පොඩ්ඩක් වැඩි වුණා. වැඩි වුණා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වැඩි වුණා. බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙලා කියලා තමයි පස්සේ මේ දැනගන්න ලැබුණේ. ඉතින් ඒකට අර මුළු ඇඟම රිදෙන්න ගත්තා. තව මෙන්ටල් ෆොග් එක වගේ තාවා පොඩ්ඩක් අර ඒ කියන්නේ සිතුවිලි හරියට ක්ලියර් නැති ගතියක් තිබුණා. ඉතින් ඔහොම තියාගෙන මං කොහොම හරි PO පේපරේ ලියන්න ඉඳගෙන ඊට පස්සේ PO පේපරේ හම්බුනාම මම සෙකන්ඩ් ක්වෙස්චන් එක ලියන්න වගේදී මගේ අර ඇඟ කියනවා ලියන්න බෑ ඔයාට. ඔයා ඔළුව තියන්න ඕනේ කියලා. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ අපි දන්නවා මොඩියුලස් ඇන් ඉනීක්වලිටිස් ප්‍රශ්නේ, ග්‍රාෆ් ප්‍රශ්නේ, මාපාංක මේ ප්‍රස්ථාර ප්‍රශ්නේ. ඉතින් ඒකත් එක්ක හරි කියන්නකෝ සනුප. ඒක ලියන්න හදද්දිම ඇඟ කියනවා මේ ඔයාට ලියන්න බෑ වගේ. ඉතින් එච්චර අමාරුවක් දෙවුණ ඇඟට මම හැදුවේ ඔළුව තියාගෙන නිදාගන්න. හැබැයි ඉතින් ඒ වෙලාවේ මට සිතුවිල්ලක් ආවා මේ මෙච්චර දුර ආපු එකේ දැන් නම් කොහමඩවත් අතාරින්න බෑ. අනිවාර්යෙන් ඉස්සරහටම යන්න ඕනේ කියලා කොහොම හරි ඇඟේ තිබ්බ අමාරුවක් දරාගෙන හිතේ හයියට කොහොම හරි මම ලිව්වා. එදා ඉතින් ඒ වෙලාවේ මම ඔළුව තියාගෙන නිදාගෙන හිටියා නම් අද කම්බයින් වලට සමහර විට B එකක්වත් එන්න නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් එහෙම වුණා නම් අද මේ මිදගෙන සර්ට් එක කතා කරන්නෙත් නෑ. ඉතින් ඒ වෙලාවේ අර හිතේ ධෛර්යයත් එක්ක ලියපු හින්දා තමයි ඉතින් කොහොම හරි මේ රිසල්ට් එකට මට යන්න පුළුවන් වුණේ. ඒක ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඉතින් බලන් ඉන්න නංගිලා මල්ලිලා කියන්නේ අන්තිම වෙනකන් ගේම් අතාරින්න එපා. මොන ප්‍රශ්න ආවත් ඉස්සරහටම යන්න. මේ විශේෂයෙන්ම 2026 බැච් එකට කියන්නේ අසනීප වලින් පරිස්සම් වෙලා ඉන්න. අන්තිම මොහොත වෙනකන් ගේම් අතාරින්න එපා. හරි ඔකට මම තව පොඩි දේවල් ටිකක් එකතු කරන්න. මොකද සනුප දැන් ඔය ඒ අසනීප තත්ත්වෙත් එක්ක කියන්නේ සනුප අපේ පේපර් ක්ලාස් එකේ අන්තිම පේපරේට ලිව්වේ ඔය අසනීප තත්ත්වෙන් තමයි. ඒතර ඒ පේපරේට මම හිතන්නේ 93ක්ද 91ක්ද 93යි ගානක් තමයි සනුපට තිබ්බේ. ඉතින් අසනීප තත්ත්වෙන් තමයි ඒකට 93යි ගානක් අරන් තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දෙවෙනි ස්ථානයේ කියන්නේ සෙකන්ඩ් ප්ලේස් එකට තිබ්බේ සාමාන්‍යයෙන් ලකුණු 70ක් හෝ 60 ගානක්. 70 ගානක් හෝ 60 ගානක ඒ ලකුණු ප්‍රමාණය තමයි දෙවෙනි සෙකන්ඩ් ප්ලේස් එකට තිබ්බේ.
ඉතින් ඒ කාරණෙත් එක්ක ලෙඩ වෙලා ඒ කියන්නේ හොඳටම ඕක පීක් වෙලා තියෙන වෙලාවේ තමා සනූප විභාගයට යන්නේ සහ ඉතින් ඒකෙදිත් අර සනූප මට කියපු විදිහට ප්‍රශ්න කීපයක් කියන්නේ විශේෂයෙන් රචනා ප්‍රශ්න වලටත් වඩා කෙටි ප්‍රශ්න කීපයක් සනූපතින් සනූප ඒ කියන්නේ බලන්නේවත් නැතුව ඒක අතහැරලා තියෙනවා. ඒ කියන්නේ ඒකට වැඩි එෆෙක්ට් එකක් දෙන්නේ නැතුව ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ තමා සනූප ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙලා තියෙන්නේ. රයිට්. ඉතින් හරිම ඒ කියන්නේ ඔව් කාටවත් කියන්න බෑ තමයි ඉතින් එහෙම ඒක තමයි ඒක යාගේ විදිහේ ඒක ඒ වෙලාවේ වෙච්ච දේ. ඉතින් ඒක හරි. ඉතින් මම කියන්නේ සනූප අර හරිම සෞඛ්‍ය තත්ත්වයෙන් නිවැරදි සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව විභාගයට පේස් කරා නම් ඉතින් ඊට වඩා තවත් රිසල්ට් එකකට මම කියන්නේ අයිලන්ඩ් රෑන්ක් එක තව වුණත් අප් කරගන්න සනූපට හැකියාව තිබ්බා. ඉතින් මොකද සනූප 100% සනූපට 100% විභාගයට දෙන්න බැරි වුණා. රයිට්. ඉතින් ඒක තමයි ඉතින් අපිට ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඒ කාරණෙත් එක්ක සනූප පොඩ්ඩක් කියන්නකෝ ඉස්කෝලෙන් හම්බෙච්ච සපෝට් එක. මොකද අපිට මේකේදී ඉස්කෝලෙන් හම්බෙච්ච සපෝට් එක අමතක කරන්න බෑ. මොකද වල ලොකු සපෝට් එකක් හම්බෙන්නේ නැති. අනිවාර්යෙන් අපි චුට්ටක් ඒගොල්ලන්වත් මතක් කරමු මේ වෙලාවේ. ඉස්කෝලෙන් ලොකු ගයිඩන්ස් එකක් හම්බුණා. මම ඉස්කෝලේ ගියේ මීගමුව ලෝයලා විද්‍යාලයට. ඉතින් ඒකේ ඉංග්‍රීසි මීඩියම් ගුරුවරු කිව්වොත් අසේල සර්, වින්දන සර්, සනුරි මිස් සහ අපිට මුල් කාලේදී උගන්වපු ඩෙවන් සර් ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා. අර පස්සට තිබ්බ පාඩම් ටික කලින් අර ඉවර කරලා දුන්නා ෆිසික්ස් වල එහෙම. ඉතින් ඒක ලොකු උදව්වක් වුණා. ඊට අමතරව ඉතින් සිංහල මාධ්‍යයේ හිටපු ගුරුවරු මගේ කැපවීම දැකලා ගොඩක් උදව් කරා. විශේෂයෙන්ම ඩිලාස ඒ වගේම කැශ්මීර් සර් ඒ සර්ලත් ලොකු උදව්වක් දුන්නා මට මේ රිසල්ට් එකට යන්න. ඒගොල්ලොන්ගේ උදව්ව සහ කැපවීම මත තමයි ඉතින් මට මේ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න හම්බුනේ. රයිට්. ඉතින් ඔය කාරණාත් එක්ක ඔයාලා දකින්න ඇති තමන්ගේ උත්සාහයෙන් රයිට්. ඒ කියන්නේ දක්ෂයි. ළමයා දක්ෂයි. දන්නවා ඒ වුණාට තිබ්බ අඩුපාඩුකම් හදාගෙන ඉක්මනට හදාගෙන රයිට්. ඒ කියන්නේ තමන්ට පහර වැදිච්ච පළවෙනි තැනීම සනුප වැරදික හදාගන්න පටන් ගත්තා. මොකද ආයෙ ඒක රිපීට් වෙන්න සනුප දුන්නේ නැහැ. රයිට්. මොකද ඔයාලට තේරෙන්නේ නැති අර පළවෙනි පේපර් එකට ගත්තු ලකුණු 50.6. රයිට්. එතන ඒක සනුපට හොඳටම වැදිච්ච පාරක්. හරි. ඉතින් එතනින් ඒ ගත්ත මේක එයා ආයෙ වෙන්න දුන්නේ නැහැ. රයිට්. ටිකෙන් ටික වැඩි කරගෙන අවසානයේ අනුගානකින් තමයි ඉවර කරන්නේ. රයිට්. කියන්නේ මගේ පේපර් ක්ලාස් ඉතිහාසයේ කවුරුත් මගේ පේපර්ස් වලට අනුගානක් කරන්නේ නැහැ. හරිද? අනුගානක් කරන්නේ නැහැ. ඒක ඔය වෙච්ච පළවෙනි වතාව. රයිට්. සහ සනූප පේපර් කීපයකම ඔය වැඩේ කරලා තියෙනවා. රයිට්. අවසාන පේපර් විතර නෙමෙයි මැද්දෙත් තව පේපර්ස් කීපයක අනුගණන් ස්කෝර් කරලා තියෙනවා. හරි. ඒක ඒ කියන්නේ ඉතින් රෑන්ක් එකක් ෂුවර් තමයි. රයිට්. ඉතින් ඒ වගේ මාර මහන්සිය මාර කැපවීමෙන් වැඩ කරපු ළමයි තමයි සනූප කියන්නේ. ඉතින් ඒ කාරණාත් එක්ක කියන්නේ ඒකට මටත් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වීම කියන්නේ සනූපගේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකට මටත් යම්කිසි දායකත්වයක් ලබා දීම සම්බන්ධයි. කියන්නේ ගුරුවරයෙක් හැටියට මට අවංකවම සතුටුයි. සහ ඉතින් අපි සනූපට සුබපතනවා. සනූපගේ ඉදිරි වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න කියලා. ඉස්සරහට දැන් කැම්පස් යන්න තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනි හැඩයට යන්න තියෙන්නේ. ලේසි පාසු වැඩක් නෙවෙයි. එතන ගිහලා ඒ වැඩ ටික සාර්ථකව කරගන්න තියෙනවා. තව අවුරුදු 4කට මොකද මේකේ පාස් වුණා කියන එකෙන් තමන්ගේ ඉදිරිය මුත් එහෙම හැදෙන්නේ නැහැ. ඒක තමන් ආයෙ නැවත බිල්ඩ් අප් කරගන්න ඕනේ. කැම්පස් යන්න ඕන. ඒ අවුරුදු 4ක් එක ඉන්න ඕන. එතනින් එහාට මොකද කරන්න කියලා හිතන්න ඕන. ලේසි පහසු වැඩක් නෙමෙයි. රයිට්. ඒක කවුරුත් දැනගන්න ඕන දෙයක්. එතනින් එහාට වැඩේ සරල නෑ. රයිට්. මේකේ කවදාවත් සරල දේවල් නෑ, ලේසි දේවල් නෑ. Tamanට කට්ටක් කන්න වෙනවා. මොන කාරණේ වුණත්. ඒක නිසා ඉතින් සනුපට සුබපතනවා. වැඩ කටයුතු ටික සාර්ථකව කරගන්න කියලා. මේ වගේම ඉදිරියට තමන්ගේ වැඩ කටයුතු හරියට කරගෙන හොඳටම කරගන්න කියලා අපි සුබපතන සනුපට. ඉතින් සනුප ඔයාට ජය වේවා. ඉතින් චමෝද සර් ගැනත් කියන්න ඕනේ. සර්ට අපේ බැච් එක කරපු අවුරුද්ද ගොඩක් ප්‍රශ්න තිබ්බ අවුරුද්දක්. සර්ටත් අසනීප තත්ත්වයන් තිබ්බා. ඒ අසනීප තත්ත්වයන් තියෙද්දිම සර් කරපු කැපවීමේ ප්‍රතිඵල විදියට ඉතින් අපේ පන්තියේ සාමාර්ථ ගොඩක් තියෙනවා. ඉතින් ඒක අර සර්ගේ තිබ්බ කැපවීමට මම හිතන්නේ දෙවියන් වහන්සේ කරපු ආශිර්වාදයක් කියලා. ඉතින් සර්ගේ අපි වගේම ඉදිරියටත් ඉදිරි තියෙන පරම්පරාවල සරසවි වරම් හිමි කරලා දෙන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක බලන් ඉන්න අංගිල මල්ලිලටත් කියන්නේ කම්බයින් මැත්ස් වලට හොඳ මේ සාමාර්ථයක් ගන්න ඕන නම් අනිවාර්යෙන් චමෝද සර් ගාවට එන්න.